Hi! ලන්කන් ඉන් ඊශ්‍රෑල් YouTube නාලිකාවට ඔබව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබත් සමග කතා කරන්නේ ඊශ්‍රෑල් රට කොයිතරම් දුරට ආරක්ෂිතද විදේශීය සේවකයෙකුට සේවය කරන්න, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සේවකයෙකුට යන මාතෘකාව යටතේ ඒ වගේම මම ඉන්න වටපිටාවත් මෙම වීඩියෝ එක තුළින් ගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා මතක් කරන ගමන් ඔබ මාගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ළඟ තියෙන බෙල් අයිකන් එක ටච් කරලා නොටිෆිකේෂන් ඔන් කරගන්න කියලා මතක් කරන ගමන් අපි දැන් යමු වීඩියෝ එකට. මගෙන් ගොඩක් දෙනෙක් ඇසූ ප්‍රශ්නයක් තමයි ඊශ්‍රෑල් ආරක්ෂිතද ඇත්තටම සේවය කරන්න සහ ඊශ්‍රෑල් රටේ ජීවත් වෙන මිනිස්සු හොඳයිද කියන ප්‍රශ්නය. ඉතින් මගේ පෞද්ගලික අත්දැකීම් සහ අපි අනුගමනය කරන ආරක්ෂක උපදෙස් ඊශ්‍රෑල් සේවයට එන්න කැමැත්තෙන් ඉන්න ඔයාලත් සමග ෂෙයා කරගන්න හිතුවා. මම ටික කාලයක සිට ඊශ්‍රෑල් වල කෙයාගිවර් කෙනෙක් ලෙස සේවය කරනවා. අවංකවම කිව්වොත් මට මෙහි බොහෝ වෙලාවට ආරක්ෂිත බවක් දැනෙනවා. මිනිස්සු මිත්‍රශීලී සහ කරුණාවන්තයි. ඊශ්‍රෑල් ජාතිකයින් ශ්‍රී ලාංකික සේවකයින්ට ගරු කරනවා. මොකද අපි වෙහෙස මහන්සි වී වැඩ කරන නිසා සහ ඔවුන්ගේ දෙමව්පියන් ආදරණීයව රැක බලා ගන්නා නිසා, ඒ වගේම අපේ අනිත් අංශවල සේවය කරන ශ්‍රී ලංකාවේ සේවකයින්ටත් ඔවුන් ඒ විදියටම ගෞරවය ලබා දෙනවා. ඒ වගේම මම තනිවම සුපර් මාකට් පාක් එකට හෝ රැකියාවකට යන විට පවා මට ආරක්ෂිත බවක් දැනෙනවා. වීදි හරිම පිරිසිදුයි, හොඳින් ආලෝකමත් වී ඇති අතර අපිට ඕනිම වෙලාවක උදව්වක් අවශ්‍ය නම් සෑම තැනකම වගේ පොලිසිය ක්‍රියාකාරීව සිටිනවා. බොහෝ පොදු ස්ථාන ආරක්ෂිත බවක් දැනෙන අතර උපකාර සෑම විටම ලබාගත හැකියි. මේ තිරේ දිස් වෙන්නේ මම ඉන්න වටපිටාවයි ජෙරුසලම් සිටි එකේ ඉඳන් කිලෝමීටර් 2.5ක් වගේ ඇතුළතින් තමයි මේ ඔබට තිරේ දිස් වෙන වටපිටාව. සමහර විට ඔබට ප්‍රවෘත්ති මත කැළඹීම් හෝ රොකට් ප්‍රහාර ගැන අසන්නට ලැබේ. ඇත්තටම ජෙරුසලම්, තෙල් අවීව්, හයිෆා සහ අස්තොට් වැනි බොහෝ ප්‍රදේශ සමහර ප්‍රදේශ ගැටලු වලට මුහුණ දෙන විට පවා සාමකාමීව පවතී. රජය විදේශීය සේවකයන් ආරක්ෂාව ගැන සැබවින්ම සැලකිලිමත් වන අතර අපව නිරන්තරයෙන්ම දැනුවත් කරයි. ඒ වගේම අපි හැමෝම පාවිච්චි කරන ඇප් එකක් තියෙනවා. ඊශ්‍රෑල් සේවය කරන අපි වගේම ඊශ්‍රෑල් රෙසිඩන්ට්ලත් මේ ඇප් එක පාවිච්චි කරනවා. ඒ තමයි හෝම් ෆ්‍රන්ට් කමාන්ඩඩ් කියලා. ඉතින් මෙම ඇප් එකෙන් අපි හැමෝගෙම දුරකථනයට ඩවුන්ලෝඩ් කරන් තියන් ඉන්නේ. මේ ඇප් එකේ විශේෂත්වය වන්නේ ඉමර්ජන්සි එකකදී අපිට කලින් දැනුවත් කරනවා. විශේෂයෙන් රොකට් ඇටැක් එකකදී වගේ අවදානම් අවස්ථාවන්හිදී අපේ ෆෝන් එකට කලින්ම ඇලර්ට් එකක් දෙනවා. අපි ඉන්න ප්‍රදේශයට අනුව රියල් ටයිම් එකට අනුව ඇලර්ට් එකක් එනවා සයිරන් එක නාද වෙන්න කලින්. ඉතින් මෙම ඇප් එකෙන්ම කියනවා කොච්චර මිනිත්ස් වලින් අපි ඉන්න ප්‍රදේශයේ ෂෙල්ටර් එකකට යන්න ඕනිද කියලා. ඒ වගේම අවදානම් තත්ත්වයේ ගියායින් පසු නැවත අපිට ෂෙල්ටර් එකෙන් එළියට එන්නත් අපේ දුරකථනයට ඇලර්ට් එකක් එනවා. ඉතින් මේ ආරක්ෂක ක්‍රමවේදයෙන් ගොඩක් අයගේ ජීවිතවලට වෙන හානිය අවම කරනවා. යුද්ධය සහ මිසයිල ගැන කතා කරන විට බියක් දැනීම අපේ හිත්වලට ස්වභාවිකයි. ඒ වගේම ඊශ්‍රෑල් ජාතිකයින්ටත් මේ ආකාරයෙන්ම හැඟේ, විශේෂයෙන්ම සයිරන් නාද වන විට. නමුත් ඉක්මනින්ම මේ දේවල් සාමකාමී වන අතර ජීවිතයේ සාමාන්‍ය පරිදි සිදුවේ. ඒ වගේම අපේ හිත්වලට සැනසීම තියෙන්නේ ඊශ්‍රෑල් ආරක්ෂක පද්ධතිය හොඳ නිසා. ඊශ්‍රෑල් ඉන්න ඔයාලට ඊශ්‍රෑල් රටෙහි ආරක්ෂාව ගැන යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඊශ්‍රෑල් වල සේවය කරන අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව සහයෝගයෙන් එක්ක
එක්ව එකට මියුසිකල් පන්සල් පල්ලි ආදී කටයුතු වල එක්ව වැඩ කරනවා. ඒ වගේම එකිනෙකාට බොහෝ උපකාර කරනවා. අපිට තානාපති කාර්යාලයෙන් සහ සේවා යෝජකයින්ගේ හමුවීම් සැමරුම් සහ සහයෝගයේ තියෙන නිසා කිසි විටකත් තනිකමක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ වගේ තොරතුරු දැන ගැනීමට ලන්ඩන් ඉන් ඊශ්‍රායල් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරලා comment කරලා යාළුවෝ අතර share කරගන්න. නැවතත් මේ වගේ උපකාරක වීඩියෝකින් ඔබ හමුවට එන්නම්. ඔබට සුබ දවසක්.